නංගි මල්ලි සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අපි අද කරන්න යන්නේ අලුත් වැඩක්. අපි මේකදී කරන්න හදන්නේ ඔයගොල්ලන්ගේ දැන් ළඟ එන O-level විභාගයට ඔයගොල්ලන්ට අර පරණ දේවල් يعني මුලින්ම ඉගෙන ගත්ත පාඩම් අපි මතක් කරලා ඔයගොල්ලන්ට පොඩි සපෝට් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරිද? මේක තව ඔයගොල්ලෝ කරන්න බලා ගන්න ඕන. මේක අර සමහරලාට ඔයගොල්ලන්ට අර එක පොයින්ට් එකක් මතක් වෙද්දී අනිත් ටික මතක් වෙනවනේ. අර ඒ වගේ උදව්වක් තමයි. මොකද අපි අර මේකෙන් අපිට තියෙන පරමාර්ථයට මේ අර ගොඩ ඔක්කොම එක පොදියට එකතු කරලා වීඩියෝ එකක් කරන්න ගැන මේ මොකද එහෙම කරාම ඒක තේරුම් නැහැ නේ ළමයිට ඕන පොත කියවලත් එක්ක කරන්න පුළුවන්නේ. අපි අර මේකෙන් කරන්නේ ඔයගලන්ට බස් එකේ යද්දී ෆ්‍රී වෙලාවක් තියෙද්දී වාහනයක යනකොට වගේ අර වීඩියෝ එක බලලා විනාඩි පොඩි ගානක් ඇතුළත පොඩි කරුණු ටිකක් හරි ඔළුවට දාගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි කියන්නේ අර සමරියක් කෙටිම එක සමරියක් දෙන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. හරි අපි මුලින්ම පටන් ගමු ජීවයේ රසායනික පදනම කියන මාතෘකාව යටතේ තියෙන අණු මාතෘකාව වන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ්ස් කියන. හරි ඔයගොල්ලෝ දන්නා සජීව පදාර්ථයේ මූලික කාබනික සංයෝග හතරක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ නියුක්ලික් අම්ල. හරිද? අපි මුලින්ම කතා කරමු කාබෝහයිඩ්‍රේට් ගැන. කාබෝහයිඩ්‍රේට් ගත්තන් පස්සේ ප්‍රධාන මූලද්‍රව්‍ය ලෙස කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තමයි කාබෝහයිඩ්‍රේට් වල තියෙන්නේ. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය දෙකට එක අනුපාතය තමයි තියෙන්නේ. අපි මේ කියන්නේ අර මේ අර මේන් පොයින්ට් එක කියන්නේ පේපර්ස් වලට එන අර MCQ වලට වගේ උදව් වෙන පොයින්ට්ස් ටික. එතකොට මේකේ පොදු ව්‍යුහ සූත්‍රය තමයි CxH2O y කියන එක තමයි මේකේ පොදු ව්‍යුහ සූත්‍රය කියන්නේ. හරිද? කාබෝහයිඩ්‍රේට වර්ග තුනක් තියෙනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ් තමයි සරලතම කාබෝහයිඩ්‍රේට් කියන්නේ සරල සීනි කියන්නේ. හරිද? මොනොසැකරයිඩ් තමයි සරල සීනි කියන්නේ. ඩයිසැකරයිඩ් හැදලා තියෙන්නේ මොනොසැකරයිඩ් අණුත් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් අණු හැදලා තියෙන්නේ. පොලිසැකරයිඩ් හැදලා තියෙන්නේ මොනොසැකරයිඩ් අණු රාශියක් එකතු වෙලා තමයි පොලිසැකරයිඩ් අණු හැදලා තියෙන්නේ. හන්නන්නේ මල්ලි අපි ඊළඟට බලමු මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් ගැන. මොනොසැකරයිඩ් අපි කලින් කතා කරා. මොනොසැකරයිඩ් කියන්නේ සරලතම කාබෝහයිඩ්‍රේට් සරල සීනි කියලා කියනවා. මොනොසැකරයිඩ් වර්ග තුනක් තියෙනවා. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලක්ටෝස් කියලා. හරිද? ග්ලූකෝස් අපි ග්ලූකෝස් ගත්තාන් පස්සේ ග්ලූකෝස් තියෙන්නේ ඉදුණු කළුතුරු වල මීපැණි වල වගේ තමයි. හරිද? ෆ්‍රක්ටෝස් ගත්තන් පස්සේ ඉදුණු කළුතුරු වල මීපැණි වල වට්ටක්ක කැරට් ඒ වගේ ඒවල තමයි ෆ්‍රක්ටෝස් තියෙන්නේ. ගැලක්ටෝස් තියෙන්නේ කිරි ආහාර වල. හරිද? සරලව අපි සරලවම කතා කරමු කියන්නේ ඒකට අර උලන්ට අර කලින් ඔයගොල්ලෝ මේවා අනිවාර්යෙන් බලලා ඇති. එතකොට ඔයගොල්ලන්ට මතක් වෙයි මොනවද මේවට අයිති දේවල් කියලා. හරි? ඊට පස්සේ අපි ඩයිසැකරයිඩ් ගැන කතා කරමු. ඩයිසැකරයිඩ් කොටස් තුනක් තියෙනවා. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් කියලා. හරි මං ඉමල්ලි අපි ඊට පස්සේ කතා කරමු ඩයිසැකරයිඩ් ගැන. ඩයිසැකරයිඩ් වර්ග තුනක් තියෙනවා. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් කියලා. ඔයගොල්ලෝ දන්නේ නැති ඔයගොල්ලෝ දන්නේ නැති නම් ඉමල්ලි මෝල්ටෝස් තියෙන්නේ හොරෝනේ වෙන බීජ වල. හරිද? ඊට පස්සේ සුක්‍රෝස් තියෙන්නේ සුදු රතු සීනි වල උක්කා බීට් වල ඒ වගේ තමයි සුක්‍රෝස් තියෙන්නේ. ලැක්ටෝස් තියෙන්නේ කිරි ආහාර වල. හරිද? ඊට පස්සේ පොලිසැකරයිඩ් හැදලා තියෙන්නේ මම ඔයගොල්ලන්ට කිව්වා මොනොසැකරයිඩ් අණු රාශියක් එකතු වෙලා තමයි පොලිසැකරයිඩ් අණු දෙන්නේ. හැදලා තියෙන්නේ පොලිසැකරයිඩ් වර්ග තුනක් තියෙනවා. පිෂ්ඨය, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. හරිද? පිෂ්ඨයේ තියෙන ඔයගොල්ලෝ දන්න ඕනේ ආල බත්වල පිෂ්ඨයේ තියෙන සෙලියුලෝස්. සෙලියුලෝස් තියෙනවා සෛල බිත්ති සංඝටකවල සෛල බිත්තියේ තියෙන සෙලියුලෝස්. ඊට පස්සේ ග්ලයිකෝජන් තියෙනවා සත්වාත්මාවේ පේශිවල තමයි ග්ලයිකෝජන් තියෙන්නේ. හරිද? ඔයගොල්ලන්ට දැන් තේරෙනවද කාබෝහයිඩ්‍රේට් වල කොටස් තුනක් තියෙනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා. මොනොසැකරයිඩ් වල වර්ග තුනක් තියෙනවා. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලක්ටෝස් කියලා. ඊට පස්සේ ඩයිසැකරයිඩ් වල වර්ග තුනක් තියෙනවා. මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් කියලා. පොලිසැකරයිඩ් වර්ග තුනක් තියෙනවා. පිෂ්ඨ, සෙලියුලෝස්, ග්ලයිකෝජන් කියලා. හරි. ඊට පස්සේ ඊළඟට අපි බලමු කොහොමද කාබෝහයිඩ්‍රේට් අපි තියෙනවා කියලා අඳුරගන්නේ. දැන් අපි හිතමු ඔයගලන්ට මොකක් හරි ද්‍රාවණයක් දීලා ඔයගලන්ට කියනවා මේක මොනවද තියෙන්නේ.
හරිද? ගිහින් බැලුවට කියන්න බෑනේ ඒකේ මොනවද තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඊට පස්සේ අපි එතකොට කරන්නේ අපි කාබෝහයිඩ්‍රේට් තියෙනවද කියලා බලන්න ගන්න කෙමිකල් එකක් තියෙනවා. ඒකට කියන්නේ බෙනඩික්ට් කියලා. හරිද? අපි මුලින්ම කරන්නේ කාබෝහයිඩ්‍රේට් කියලා සැක හිතෙන ද්‍රාවණයක් අරගෙන ඒකට බෙනඩික්ට් ද්‍රාවණය දාලා රත් කරනවා. ඊට පස්සේ ඔයගලන් ලස්සන කලර් චේන්ජ් එකක් බලා ගන්න පුළුවන්. නිල්, කොළ, කහ, තැඹිලි, ගඩොල් රතු කියන ලස්සන කලර් චේන්ජ් එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ටෙස්ට් ටියුබ් එකට දාලා ඒ දෙක කාබෝහයිඩ්‍රේට් ද්‍රාවණයයි බෙනඩික්ට් ද්‍රාවණය දාලා රත් කරන්න තමයි තියෙන්නේ. හරිද? කාබෝහයිඩ්‍රේට් ගැන කියන්නේ කෙටියෙන් කතා කරොත් ওই ටික තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ තමයි මේවයි ප්‍රයෝජන මේව මොනවටද භාවිතා කරන්න කියලා බලන්න බුණා. අපි මේවයි ප්‍රයෝජන ගත්තොතින් ශක්ති ප්‍රභාවය ලෙස ගන්න පුළුවන්, සංජිත කෘත්‍ය කරනවා. ඊට පස්සේ සෛලබිත්ති සංඝටක ලෙස ගන්න පුළුවන් සෙලියුලෝස්. ඊට පස්සේ නියුක්ලියික් අම්ල වල සංඝටකයක් ලෙස ගන්න පුළුවන්. හරිද? මේවයි කෘත්‍ය ලෙස. හරිද? ඔච්චර තමයි කාබෝහයිඩ්‍රේට් ගැන තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ තව කියවලා විස්තර හොයලා බලන්න පුළුවන්. මම හිතනවා කාබෝහයිඩ්‍රේට් වලට ඔයගලන්ට ලොකු උදව්වක් වෙයි කියලා මේ ටික බලාගන්න. හරි? හරි නම් ඉමල්ලි අපි ඊළඟට කතා කරමු ප්‍රෝටීන් ගැන. හරිද? ප්‍රෝටීන් කියන්නේ ජීවිතයේ අත්‍යවශ්‍යම කාබනික සංයෝගයක්. ඊට පස්සේ ප්‍රෝටීන් වලට හැදිලා තියෙන මූලද්‍රව්‍ය සංඝටක තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. සමහර වෙලාවට සල්ෆර් තියෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ප්‍රෝටීන් දෙන විතර සුදු මදවල තව මස්, මාළු ඒවා තමයි ප්‍රෝටීන් තියෙන්නේ. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවටම ප්‍රෝටීන් ගැන දන්නේ නැති විතර සුදු මදෙන්. මොකද ඉස්කෝලේ වල පැට්‍රිකල් වලට ගොඩක්ම ගන්න විතර සුදු මදේ තමයි. හරිද? අපි මේකේ කතා කරන්න තියෙන්නේ ඔය ටික තමයි. ලොකු දෙයක් නෑ ප්‍රෝටීන් ගැන. ඊට පස්සේ ප්‍රෝටීන් අපි කතා කරමු. ඊට පස්සේ ප්‍රෝටීන් පරීක්ෂාව ගැන. ප්‍රෝටීන් පරීක්ෂාව සඳහා යොදාගන්නේ බයුරේට් කියන කෙමිකල් ද්‍රාවණය. හරිද? ඒකෙදි කරන්න දෙන්නේ අපි ගොඩක් වෙලාවට ගන්න බිත්තර සුදු මදේ. බිත්තර සුදු මදේ ද්‍රාවණයක් අරගෙන ඒක ටෙස්ට් ටියුබ් එකකට දාලා ඒකට බයුරේට් ද්‍රාවණය දාලා හොඳින් සොලවනකොට දීප්තිමත් දම් පැහැයක්, දීප්තිමත් නිල් පැහැයක් වගේ වර්ණ වෙනසක් තමයි බලා ගන්න පුළුවන්. හරි? ඒක තමයි ප්‍රෝටීන් පරීක්ෂාව කරන්නේ. එහෙම තමයි. එතකොට අපි බලමු ප්‍රෝටීන් වල වැදගත්කම. ප්‍රෝටීන් වල වැදගත්කම ලෙස ගන්න මූලික දේ තමයි ශක්ති ප්‍රභාවයක් ලෙස. තව ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා එන්සයිම ලෙස, හෝමෝන ලෙස, ප්‍රතිදේහ ලෙස ප්‍රෝටීන් වල හුඟක් ප්‍රයෝජන තියෙනවා අපේ ශරීරයට. හරි? මේ ඊළඟට පස්සේ ප්‍රෝටීන් වල කතා කරන්න තියෙන මෙච්චරයි. ප්‍රෝටීන් වල ගොඩක් දේවල් නැහැ කතා කරන්න. ඔයගලන්ට තව විස්තර හොයලා බලන්න පුළුවන්. ඔයගලගේ ටෙක්ස්ට් බුක් එක තියෙනවා. ඒකෙන් විස්තර බලන්න පුළුවන්. අපි පොඩි සමරියක් තමයි දෙන්න ඔයගලන්ට මතක් වෙන්න. හරිද? ඊට පස්සේ අපි බලමු ලිපිඩ ගැන. අපි ඊට පස්සේ කතා කරමු ලිපිඩ ගැන. ලිපිඩ ගැන ලොකු දේවල් නැහැ කතා කරන්න. ලිපිඩ වල ප්‍රධාන මූලද්‍රව්‍ය සංඝටක ලෙස තියෙන කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය සංඝටක. ලිපිඩ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නේ තෙල්, බටර් කියන ඒවා තමයි ලිපිඩ කියන්නේ. හරිද? කාම්බර උෂ්ණත්වයේදී ඝන ලෙස තියෙන්නේ මේදය. ද්‍රව ලෙස තියෙන්නේ තෙල්. හරිද? ඒකෙදි අපි තවදුරටත් කතා කරනවා. ඔයගොල්ලන්ට ගොඩාක් දුරට මේවනම් එනකක් නැහැ එක්සෑම් එකට. සන්තෘප්ත අසන්තෘප්ත කියලා. ඒ කියන්නේ සන්තෘප්ත ලිපිඩ තමයි මේදය කියන්නේ. සන්තෘප්ත ලිපිඩ තමයි තෙල් කියන්නේ. හරිද? ගොඩක් වෙලාවට රටකජු වල, පොල් තෙල් වල, තව මාගරින්, බටර් වල තියෙන්නේ ලිපිඩ. හරිද? ඊට පස්සේ මාගරින්, බටර් වල තියෙන්නේ ගොඩක් වෙලාවට මේදය. හරිද? එතකොට මේ පොල් තෙල් වල ඒ වගේ වල තියෙන්නේ තෙල්. හරිද? ඊට පස්සේ අපි බලමු වැදගත්කම් ලිපිඩ වල. ලිපිඩ වල වැදගත්කම් ලෙස ප්‍රධාන මුලින්ම තියෙන ශක්ති ප්‍රභාවය ලෙස. හරිද? ශක්ති ප්‍රභාවය ලෙස ගන්නවා. විවිධ වල සංඝටක ලෙස තියෙන ලිපිඩ. ඊට පස්සේ ජල සංරක්ෂණ කෘත්‍ය සඳහා ලිපිඩ වල තව වැදගත් කෘත්‍ය තමයි ජල සංරක්ෂණ කෘත්‍ය. ඊට පස්සේ දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම, ඇතැම් ඉන්ද්‍රීන් වල ආරක්ෂාව සඳහා, ඇතැම් හෝමෝන සංශ්ලේෂණයට ගොඩක් වැදගත් වෙනවා මේ ලිපිඩ කියන එක. ඊට පස්සේ
ලිපිඩවල ලිපිඩ පරීක්ෂාව ඔයගොල්ලෝ කරලා ඇති. අපි මතක් කරගමු නිකන් කෙටියෙන්. ලිපිඩ පරීක්ෂාව අපි කරන්නේ ඒකට කියන්නේ සුඩැන්ට්‍රි පරීක්ෂාව කියලා. හරි. ඒකට ගන්නේ සුඩැන්ට්‍රි කියන කෙමිකල් එක. ඕගොල්ලෝ ලිපිඩ පරීක්ෂා කරනකොට පරීක්ෂණ නලයකට පොල් තෙල් සොල්පයක් කරගෙන ඒකට සුඩැන්ට්‍රි කියන කෙමිකල් එක දාලා සෙමින් ටිකක් සොලවනකොට අර ලිපිඩ කියන ලිපිඩ අපි කියන්නේ තෙල් පොල් තෙල් ස්තරේ රතු පාටට වෙනවා. කියන්නේ අර ලස්සන රතු පාටක් බවට පත් වෙනවා. කියන්නේ අර ගෝලිකා වගේ තියෙනවනේ ලිපිඩ අපි අර සොලවනකොට කෙමිකල් එකත් ඒ ගෝලිකා බව රතු පාට බවට පත් වෙනවා. ලස්සන ටෙස්ට් එකක් තමයි ඔය මේ සුඩැන්ට්‍රි ටෙස්ට් එක කියන්නේ. හරි. අපි අද කතා කරා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ්ස් ගැන. කෙටියෙන් තමයි අපි කතා කරේ. මොකද අර ඕගොල්ලන්ට මතක් කරගන්න වගේ තමයි මේ වීඩියෝ එක කරේ. අපි මීළඟට හමු වෙමු නියුක්ලික් අම්ල, ජලය, විටමින් ඒ සෙට් එකත් එක්ක අපි අද දවසක හමු වෙමු. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඔයගොල්ලන්ට හොඳ දෙයක් හොඳ කන්ටෙන්ට් එකක් අරගෙන එන්න ආයි වීඩියෝ එකකින් හම්බෙමු. හරි. සුබ දවසක්.